අපි පෙට්‍රල් විකුණන්නේ 1 ලීටරයක් රුපියල් 19ක් පාඩුවට. ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 52ක් පාඩුවට. සුපිරි ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 35ක් පාඩුවට. වෙනද පොලේ එසේ මෙසේ නෙවෙයි දැවැන්ත ලෙස මිල අඩු වීමක් සිදු වෙමින් තිබියදී අපේ රටේ මිල වැඩි වීම සිද්ධ වුණේ කොහොමද? අපි දැක්ක අපේ අටමස්ථානාධිපති හාමුදුරුවෝ අපිට ආරංචි විදිහකට ගණිකාවකගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට අරගෙන අද රඳවගෙන ඉන්නේ. කියපු ප්‍රකාශයේ මාධ්‍යවේදියෙක් අහපු එකට මට ලැබුණු ආරංචිය තමයි මම සඳහන් කරුවේ. ඒක සමාජ මාධ්‍ය විසින් විකෘති කරන අපේ එකම ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි 16 ඡන්දේ තියෙනවා 17 අපි ප්‍රතිඵල කියනකොට 18 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරලා 19 වෙනිදා වෙනකොට මහින්ද නියත වශයෙන් මේ රටේ ව්‍යවසායකත්ව රාජ්‍ය බිහි කරන නායකයා දිලිත් ජයවීර මැතිතුමා අපිට බිහි කරන්න පුළුවන් කියන යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය කියලා ලෝකෙට මවාපාලා අද ඇවිල්ලා මේ අහිංසක කට්ටිය අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා නගලා. ඉතින් මේ කට්ටියට නගපු චෝදනා පිළිබඳව මම හිතන්නේ බී රිපෝට් එකේවත් හරි හැටි සඳහනක් නැහැ. හැබැයි රනිල් ක්‍රමසිංහ මහත්තයාට හැකියාව ලැබුණා නැවත වතාවක් අපි හැමෝටම දේශපාලනය කිරීමේ අයිතිය තහවුරු කරන්න හැකියාව ලැබිලා. මොකද ඔගේ ගහනවා පෝමලින් බෝතලයක් පුකේ. අපි පෙට්‍රල් විකුණන්නේ 1 ලීටරයක් රුපියල් 19ක් පාඩුවට. ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 52ක් පාඩුවට. සුපිරි ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 35ක් පාඩුවට. අපිට කියන්නේ අපිට මූල කරන්න කියන්නේ. අර මම 50යි උදාහරණේ වගේ දැන් මේ පාඩුව කොහෙන් හරි දෙන්න ඕන. දැන් මේ පාඩුව කවුද දරන්නේ? ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් මුදල් ඇමතිතුමාවත් මැදමුලෙන් අරගෙන ඉන්නේ නැහැ. මේ පාඩුව දරන්න වෙන්නේ මේ රටේ ජනතාවටම තමයි. විතරක් මූසලයක් ගල් මූසලයක් වෙනද පොලේ එසේ මෙසේ නෙවෙයි දැවැන්ත ලෙස මිල අඩු වීමක් සිදු වෙමින් තිබියදී අපේ රටේ මිල වැඩි වීම සිද්ධ වුණේ කොහොමද? කාටද මම බොරු කරන්නේ? වරින් වර ගිය සතියේත් ඔබ දැක්ක විපක්ෂයේ දේශපාලකයන් සහ විශ්‍රාමික වෘත්තීය සමිති නායකයන් මේ වුණ 7-8 වතාවක් ජූනි මාසයේ සිට මේ මාධ්‍යම පරිචාරකයෝනේ ඔන්න තෙල්ලිගයක් ඇති වෙනවා මෙන්න තෙල්ලිගයක් ඇති වෙනවා කිව්වා. උනේ නැහැ දැන් මේ සතියේත් ඇති වෙනවා කියලා තිබ්බා. මේ රටට අවශ්‍ය පෙට්‍රල් ඩීසල් සඳහා ඩොලර් හොයාගන්න අපි පුදුම දුකක් විඳිනවා. මේ අපේ කණ්ඩායම තමයි දුක දන්නේ. නැවක් ගේනවා දවස් 3-4 ඉවරයි. අපි දැවැන්ත පීඩනයකින් ලැජ්ජයිනේ නේ. ඉදිරියේ පැහැදිලි කිරීමක් කළ යුතුයි. ඇත්තටම මේ මිල වැඩි කලේ යුද්ධේ හින්දා නෙවෙයි. අනේ මේ බයිලා කියන්නේ නැතු ඉන්නවා. අද පිල්ලයනුත් ඉන්නවා දැන් ඉන්නේ අර පරණ චෝදනාවට නෙමෙයිනේ. එතුමත් අධිආරක්ෂිත බන්ධනාගාරයක සිරගත කරලා තියෙනවා. අපිට කොකද අපි දැක්ක අපේ අටමස්ථානාධිපති හාමුදුරුවෝ අපිට ආරංචි විදිහකට ගණිකාවකගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට අරගෙන අද රඳවගෙන ඉන්නකට ගණිකාවකගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට අරගෙන අද රඳවගෙන ඉන්න. ඔබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ මේ දෙබිඩි පිළිවෙත ක්‍රියාත්මක වෙන්නේ ඇතුළත තියෙන මේ අය බලයට පත් කිරීම සඳහා ඩයස්පෝරාවෙන් ලැබුණු සහාය නිසාද? උට අන්තට්ටුවක් විතරයි නැත්තේ. මම කියපු ප්‍රකාශයේ මාධ්‍යවේදියෙක් අහපු එකට මට ලැබුණු ආරංචිය තමයි මම සඳහන් කරුවේ. ඒක සමාජ මාධ්‍ය විසින් විකෘති කළා. ඒ දරුවාට ගණිකාවක් කිව්වයි කියලා තමයි සමාජ මාධ්‍ය අපි දැක්ක දිගින් දිගටම ගහන්නේ. අනේ නිකන් පරයන් ලොකු නැහැ යන්න. ඒක සමාජ මාධ්‍ය විසින් විකෘති කළා. Wait a minute. Who are you? අපේ එකම ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි ආසල්ලයක් ගන්න ඕනේ. 16 ඡන්දේ තියෙනවා 17 අපි ප්‍රතිඵල කියනකොට 18 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරලා 19 වෙනිදා වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැතිවරයා කරලා අපි අලුතෙන් වැඩ පටන් මේ රටේ ආර්ථික යුද්ධය විජයග්‍රහණය කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජයග්‍රහණය කරමු කියන ඉල්ලීම කරමින් සියලු දෙනාටම ජය වේවා. ලෝකයේ බොහෝ රටවල් වල සාර්ථක වෙලා තියෙන මේ ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පයේ ගමට ගෙනියලා නියත වශයෙන් මේ රටේ ව්‍යවසායකත්ව රාජ්‍ය බිහි කරන නායකයා දිලිත් ජයවීර මැතිතුමා අපිට බිහි කරන්න පුළුවන් කියන වැඩපිළිවෙල තමයි අපි යන්නේ. එයා කතා කරේ කටින්ද වෙන කොහෙන්ද හරි දන්නේ නැහැ.
හොඳයි. ඔබ වහන්සේට එල්ල වෙන තවත් චෝදනාවක් පිළිබඳව ඍජු ලෙසම මම ඔබ වහන්සේගෙන් විමසන්නට කැමැතියි. මේ චෝදනාවන් පිළිබඳව ඍජු ලෙසම ඔබ වහන්සේ මේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්න වෙලාවෙ විමසන්නට අවශ්‍යයි. නඩුවක් පිළිබඳව. එහි කොළඹ 12 රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉදිරිපත් කරපු නඩුවක් 2000 වර්ෂයේ ඔබ වහන්සේට විරුද්ධව මේ නඩුව ඉදිරිපත් වන්නේ. නඩු අංක 63යි 15යි ඉරක් 2000 කියන අංකය යටතේ මෙහි ඇති චෝදනා පිළිබඳව බෞද්ධයෙක් විදිහට කම්පනයක් ඇති කරන සුළුයි. අනිවාර්යෙන් නොසලකිලිමත් රිය පැදවීම, රිය අනතුරක් වළක්වා ගැනීමට ප්‍රයත්න නොදැරීම, රිය අනතුරක් වාර්තා නොකිරීම, බීමත්ව රිය පැදවීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව පැදවීම, ආදායම් බලපත්‍ර නොමැතිව පැදවීම මේ ආදී වශයෙන් වැරදි 9ක් යටතේ ඔබ වහන්සේට නඩුවක් තියෙනවා. ඔබ වහන්සේ මේක වැරදි කරු කරමින් ඔබ වහන්සේට දඩ නියම කරනවා. Congratulations, great, successful person. මොකක්ද මේ භික්ෂුවකගෙන් අපි බලාපොරොත්තු වන නොවන දෙයක්? අනිවාර්යෙන් සමහරක් දේවල් අපිට සමාජ ඉදිරියේ කතා කරන්න පුළුවන්. මට මේ ප්‍රශ්නෙට කිසියම් පැකිලීමකින් තොරව සිනහ මුසුමුහුණේ උත්තර දෙන්නත් පුළුවන්. මාර විපතක් නෙමුට වෙලා තියෙන්නේ නේ. A few years later. දැන් මම භික්ෂුන් වහන්සේ නමක් විදිහට අත්දැකීම් මහා සම්භාරයක් තියෙන භික්ෂුවක් විදිහට මගෙන් හොයන්න එන්න එපා සිල්. මගෙන් අහන්න එන්න එපා මේ අරවා මේවා අභිඥාරවා මේවා. ඕනම සමාජයක මේ වගේ දේවල් ඇති වෙනවා. සාමාන්‍ය දේවල්. හැබැයි ඒගොල්ලන් මේ මහ පොළොවට කරලා තියෙන සේවය මේගොල්ලන්ගෙන් බණ අහනවට වඩා හොඳයි වැද්දන්ගෙන් බණ අහනවා. අපිට පෙන් කළුතරෙන් ඡන්දිල්ලලා එමන්ත එන්න ළඟට 21000ක් විතර මනාප ගත්ත අමිල අපිට ඇවිල්ලා කිව්වා අයියේ අපි නැස්සි නාමල් රාජපක්ෂ එක්ක මේ ගමන යන්න කියලා. මම අද අමිල බාර කරනවා මේ නායකතුමාට ඔබේ කණ්ඩායම සමග එකතුව සලකට ගිහිල්ලා කර මානසිකම් තුමනි කට ඇරියොත් බොරු කියන්නේ. මෙහෙමයි දේශපාලනයේදී තනි පුද්ගලයා වටිනවා. ඒක ඕනෑම පක්ෂයක් තේරුම් ගත. අපිට උවමනා මේ මොහොතේදී අපිට උවමනා වුණේ එන්න හදන කෙනෙක්ට අවස්ථාවක් දෙන්න. බොරු. ඒ එන කෙනෙක්ට වටිනාකමක්. ඒ සියල්ල සිද්ධ වුණේ ඒ අදාළ තරුණයා විසින් අප වෙත ලබා දිත විතරතුරේක දත්තයක සාපත්‍ය වෙනවා. අපිට කිසිවක් ඒ මත පහසුතාවයටපත් වගතපත් අවම චේතනාවක් නැහැ. ඉතින් එක්සත් ජාතික පක්ෂයට බටලන්ට අමතක වෙලා අපේ හම්දුරුවනේ. දැන් ඉතින් අහන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් දින 100ට මෙහෙමනම් මාස 60ට කොහොමද මහත්තයෝ කියලා තමයි. කඩි මීහරකෙක්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් දෙක කට්ටිය, සජිත් ප්‍රේමදාසක කට්ටිය, කරු ජයසූරිය මහත්තයාගේ කට්ටිය රට වටේ රැස්වීම් තියදී යනවා එක එකාට බැන බැන රට හදන්නේ නැතුව. සජිත් බයිනවා, රනිල් බයිනවා, සජිත් මේ දෙන්නම් බයිනවා, කරුවට මු තුන් දෙනාම බයිනවා මහින්ද රාජපක්ෂට. ඕඩයක් හැබැයි එකෙක් වැඩ කරන්නේ නැහැ. අර හම්බන්තොට ඇවිල්ලා මහා තෙල්පිඳු පහරුවක් දානවා කියලා මුල් කරක් තිබ්බා. ලෝකේ ලොකුම ආයෝජනය කිව්වා. කොහොමද වෙනකම්? තෙලුත් නැහැ, ආයෝජනෙත් නැහැ, මුල් කරලා තියපු එකක් නැහැ. යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා ලෝකෙට මවාපාලා අද ඇවිල්ලා මේ අහිංසක කට්ටිය අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා නගලා. ඉතින් මේ කට්ටියට නගපු චෝදනා පිළිබඳව මම හිතන්නේ බී රිපෝට් එකේවත් හරි හැටි සඳහනක් නැහැ. අපි ආණ්ඩුවට ගෙන අපි කේන්ද්‍රී ගාන්නේ නැහැ. අධිපතිවරයෙක් ජනාධිපති දුරකාල සීමාව තුළ කරපු කාරණා පිළිබඳව පරීක්ෂණ කළා. ඒ පොදු දේපොළ පනතට දානවා. මේ JVP එකේ අයට මේක හොඳට පුරුදු. එදා බොම්බදරෝ පහ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට හැකියාව ලැබුණා නැවත වතාවක් අපි හැමෝටම දේශපාලනය කිරීමේ අයිතිය තහවුරු කරන්න හැකියාව ලැබිලා. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. මොකද අපිට තිබෙන එක විකල්පය. අපට දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණය. නැවත මේ රණතුරුතුමා වසරක් විතර දෙන්නට. ඒව වෙනස්. මේව වෙනස්.